අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් ඔබව ආදරයෙන් ගෞරවයෙන් යුතුව සම්ඩැක් ෆැමිලි වෙත පිළිගනු ලබනවා. අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ රුපියල් ලක්ෂ 12කට අලෙවි කරන නිවසක් සහිත පර්චස් 20ක් විශාල ඉඩමක් පිළිබඳව තොරතුරු. ඉතින් මිත්‍රයා මේ නිවස සහිත ඉඩම පිහිටලා තිබෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ අතුරුලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 313D උග්ගස්හේන ග්‍රාම නිලධාරී කොට්ටාසයට අයත්ව තැඹිලි ගස් දෙකක් පොල් ගස් අඹ ගස් සහිත මේ ඉඩමට තියෙන්නේ ජයභූමි ඔප්පුවක්. ඉතින් මිත්‍රයා ජයභූමි ඔප්පු කියන්නේ රජය විසින් වගාවට හෝ පදිංචිය සඳහා ලබා දෙනු ලබන ඔප්පු වර්ගයක්. ඉතින් ඔබ මෙවැනි ජයභූමි ඔප්පු තියෙන ඉඩමක් මිලදී ගන්නව නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ පිළිබඳව තොරතුරු හතරමායින් පිළිබඳව තොරතුරු සොයා බලලා වගාවන් පිළිබඳව තොරතුරු සොයා බලලා තමයි මිලදී ගත යුත්තේ. ඉතින් ඔබට මතක ඇති පහුගිය කාලය තුල ජයභූමි ඔප්පු සහිත ඉඩම් වලට සින්නක්කර ඔප්පු ලබා දෙන බවටත් සමාජය තුල ලොකු කතාබහක් තිබුණා. ඉතින් මිත්‍රයා මේ පර්චස් 20ක් විශාල ඉඩම තුල ඉදි කරලා තිබෙන නිවසේ කාමර දෙකක්, සාලයක්, කෑම කාමරයක්, කුස්සියක්, පිටතින් වැසිකිළියක් එහෙමත් ඉදි කරලා තිබෙනවා. කඹුරුපිටිය මාකඳුර පාරට කිලෝමීටර් 2කුත් අකුරැස්ස හක්මන පාරට කිලෝමීටර් 4කුත් නුදුරින් පිහිටලා තිබෙන මේ නිවස සහිත ඉඩම අයත් වන්නේ අකුරැස්ස පොලිස් බල ප්‍රදේශයට. අනූෂා කුමාරි මහත්මිය හෝ මෙනවිය විසින් අකුරැස්ස ප්‍රදේශයෙන් ඉඩමක් අවශ්‍ය බවට අපට කමෙන්ට් කරලා තිබුණා. ඉතින් අපි ඔබේ ඉල්ලීම ඉටු කරලා තිබෙනවා. ඔබටත් නිවසක් අවශ්‍ය කරන්නේ කුමන ප්‍රදේශයෙන්ද යන කාරණයක් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔය අපේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් ජය සතුට උදා වේවා. අපි සම්ඩැක් ෆැමිලි